ගන්න ගමක නගරයක ඉඩමක් විකුණන්නේ. අවුරුදු 25ක් තිස්සේ මම මේක අහන්න නගනවා. අපේ ඉඩම, ඔයාලගේ ඉඩම, ඔයාලගේ රට. ගම පුංචි ළමා කාලේ මතක් කරගන්න. ලංකාවේ මිනිස්සු ඔයාලා ඉන්දියාව දැන් ගොඩාක් ඇවිද්දානේ. කොහෙවත් තිබුණාද සේල් කියලා වචනයක්? තිබුණාද? කතා කරන්න ඔබයි නේද? දැක්කද නෑනේ. ඉඩම් විකුණන්න එපා. මං එපා කියන්නේ ඉඩමක් විකුණනවා දරුවෙක් විකුණනවා කියලා හිතාගෙන ඉඩම විකුණන්න. දරුවන්ගේ අනාගතේ. දුවෙක් ඉන්නන සැලකිලිමත් වෙන විශේෂයෙන් බාලිකා ඉස්කෝලේ ආශ්‍රිතය ඇඳුම් පැළඳුම් කඩකැම සිංහල පුතාලා 2020න් පස්සේ වැඩිම ඝාතනයටපත් වෙලා ඉන්නේ ලංකාවේ සිංහල දරුවෝ. දරුවෝ කියන්නේ ජාතිය ලේ වලට වඩා ආදරේ. ඉඩම රට දුව ජාතිය. ජාතියේ මිනිපහන. එක මාසයක් ලංකාවේ බණ කියන්නේ නැති හිටියොත් කොහොමද තියෙද ලංකාව? මම නම් කියන්නේ සියලු භික්ෂුන් වහන්සේලාට එක මාසයක් බණ කියන්නේ නැතුව ඉන්න ඕන ලංකාවේ. කොහොමද තියෙද? බලන්නකො බීසනේ. දැන් මනසින් දකින්නකො. බයක් හිතෙනනේ. ලංකාවේ ටිකක් කෑ ගහනනේ බුදුහාඳුරේ ඉපදුනා කියලා. අමු කසාවත ඝාතනය කරා ලෝකයේ මේ කතාව අහගන්න. හිට්ලර් කතාව, සුනාමි කතාව, නාගසාකියා කතාව, කොරෝනා කතාව, මහා බොරු කතාව. ලෝකයේ වසර 800ක් ධර්මයේ ජාතිය ආගම සියල්ල පොළොවට සමතලා කරා සමුගත්තා. ලංකාවේ කසාවත අහිමි වුණොත් ගත යුතු සාරාංශය අපි මීට වඩා කැලෑ වදිනවා. කසාවත රැකගන්න පන්සල් වල බෙදාගෙන සමිති සමාගම් හදාගෙන මේ කසාවත එලවන්ට සිවුරු අරවන්ට දඟලන්න එපා. බොහොම පොඩි සංඛ්‍යාවක් ඉන්නේ ලංකාවේ භික්ෂුන් වහන්සේලා. හරිද? එතකොට භික්ෂුන් වහන්සේලා ජාතිය. ඔන්න කතාව. ඉඩම රට දුව ජාතිය, ජාතිය මිනිපහන කසාව. තව 2400ක් අපි නෙවෙයි යන්නේ ඔයාලා. කන බොනකොට, ඇඳුමක් පැළඳුමක් ගන්නකොට, බෙහෙතක් ගන්නකොට, ඒ වගේ බණ අහනකොට, පුදු පූජා පවත්වනකොට සංවර වෙන්න. අනිවාර්යෙන් විනාඩි 5-10ක් භාවනා කරන්න. ඒ වගේම දේශපාලන රැස්වීම් වලට යන්න එපා. පුළුවන් තරම් තමන්ගේ වැඩක් කරගන්න. ඒ වගේම ටීවී දිහා බලාගෙන ඉන්න එපා. කොච්චර අපි බණ කියලා ඇද්ද? අපි හැදිච්ච නැති මිනිස්සු ටීවී බලලා නාට්‍ය බලලා හැදෙයිද? ඔයාලා ඉන්දියාවේ දැක්කද කොහේ හරි තැනක කුඹුරු වලට තෙල් ගහනවා? මේ සිංහල වලින් කියවෙනවා තෙල් ගහන දැක්කද? ඔයාලා මේ 6:00 අර චුට්ට අයියා. අර ඇතුළට ගිහින් දැන් මෙයාට උනාවට වගේ ඔයාලා ඇවිද්දා අපේ හඳුරු පෙන්නලා එන්ට කියලා කිව්වේ. ඔය දනිස් සමහර කුන්දේ අමර කකුල් අමරු වයසට නෙවෙයි. ඔයිට වඩා වයස මිනිස්සු මෙහෙ ඉන්නේ. නේ? ඔයාලා කන්නේ වල් බෙහෙත්. ඔක්කොම වසවිස. ඒ දිරලා තියෙන ඇඟවල්. සැලකිලිමත් වෙන්න. කෙටිම කතාව. නාලන්දා බල්ලා. අපි අනුන් හදලා වැඩක් නා අපි හැදෙන්න ඕනේ.